මම පුදුමයි මම හරි සන්තෝෂයි. තම ග්‍රෑන්ඩ් චැම්පියන් වෙච්ච මාළුවා. මේ මාළු 9 දෙනාගේ හොඳම මාළුවා විදියට ජජස්ලා දෙන්නම දෙන්නම තීරණය කරේ මේ මාළුවා අන්න කෙනෙක් අසිත් මාලිංග සෙන්ටිමීටර් 32කට විදිය මාළුවෙක් තමයි සෙන්ටිමීටර් 65ක් විතර ඉන්නවා දැන් නේද? හෙස් එක හරි හොඳයි. ඊට මම පුදුමයි මම හරි සන්තෝෂයි. ඕවා කෙනෙක් ඩයිනිටි ෆාම් එකේ මේ ඉන්නේ මාළුවා ගන්නකොට සෙන්ටිමීටර් 34යි ඉඳලා තියෙන කියවලුත් අප්‍රේල් 11 ගන්නකොට දැන් මේ මාළුවාගේ කන්ඩිෂන් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් තමයි ග්‍රෑන්ඩ් චැම්පියන් වෙච්ච මාළුවා. මේ මාළු 9 දෙනාගේ හොඳම මාළුවා විදියට ජජස්ලා දෙන්නම දෙන්නම තීරණය කරේ මේ මාළුවා. ඉතින් චැම්පියන් තමයි විශ්වාමිකේ වහපු මාළුවේ 37යි. දැන් මම හිතන්නේ සෙන්ටිමීටර් 76ක් වෙනකම් ග්‍රෝ වෙලා තියෙනවා. මාස 12ක කාලෙට. චැම්පියන් මාළුවා ඩයිනිචි ෆාම් එකේ කොහකු කෙනෙක්. ඒව ගන්නකොට සෙන්ටිමීටර් 32යි ඉඳලා තියෙන්නේ. 7 වෙනි වැට් එකේ ඉන්න මාළුවා. ෆෙස්ටින් වරයිටි කොහකු අවෝඩ් එක දෙන්නේ ඩයිනිචි කොහකු කෙනෙක්. හරුටෙන් පැටර්න් එක දෙන ඩයිනිචි කොහකු කෙනෙක්. සෙන්ටිමීටර් 34ට තමයි මාළුවා අරගෙන තියෙන්නේ. ඕන ඉන්නේ ඊශ්‍රායල් වල. යුනාට හොදට මාළුවා බලාගෙන තියෙනවා. ෆෙස්ටින් ෂෝවා ඒ ඩයිනිචි ෂෝවා කෙනෙක් ටක් කිම්නායි ටයිප් වගේ එන්නේ. සුදු වැඩි ෂෝවා කෙනෙක්. අසිත් මාලිංග සෙන්ටිමීටර් 32කට විදිය මාළුවෙක් තමයි සෙන්ටිමීටර් 65ක් විතර ඉන්නවා දැන් නේද?
best in group award එක ඒක අපි දැනගෙන ඉන්නේ ටැක්ස් මාර්කට් එක දැක්කට පස්සේ කාටද හම්බෙන්නේ කියලා. සකායි කොහොම කෙනෙක් සෙන්ටිමීටර් 37යි. 37ක් හිටිය ගන්නකොට ගියා වුරුද්ද අප්‍රේල් වල. දැන් මම හිතන්නේ සෙන්ටිමීටර් 70කට වඩා ලොකු වෙලා තියෙනවා. best in group award එක හම්බෙන්නේ ස්පෙෂල් අවෝඩ්ස් දෙකක් කියලා ගෞරව යොෂිදා සාන්ට මුලින්ම පෙන්වුවාම ටයිසන් කිව්වා ටයිසන් දැක්ක ගමන් මට කිව්වේ මේ මාළුව නම් බොඩි ෂේප් එකට සෙන්ටිමීටර් 80 90ක් 100ක් ලොකු වෙයි කියලා. යොෂිදා සාන්ත් ඒ ෆීඩ්බැක් එකම තමයි දීලා තියෙන්නේ මාළුව දැක්ක ගමන්. ඒක නිසා JPD ස්පෙෂල් කැටගරි ප්‍රයිස් එකක් දෙන්න කියලා යොෂිදා සාන්ත් මට රික්වෙස්ට් කරා. කැරෝලිනා ඩයිනිචි ෂෝ මාළුව. ඒක නිසා පුරා ට්වීට් කරන්න කියලා යොෂිදා සාන්ත් කිව්වා. ඒ අනිත් පුරා ඉස්සෙල් දෙනා සහ යොෂිදා සාන්ත්ගේ ස්පෙෂල් appreciation letter එකක් හම්බෙලා ස්පෙෂල් appreciation එකක් කියන්නේ කයිජි දැන් මෙතන ඉන්න මාළු ෆයිනල් සිලෙක්ෂන් එක කරනකොට කයිජිගේ ස්පෙෂල් appreciation එකක් තියෙනවා ඩයිනිචි ෂෝ